ඇහෙනම වටින දෙයක්. එක්ස්රේ නැතුව නම් මෙඩිකල් ෆීල්ඩ් එක මොන තැනක තියද හිතා ගන්නවත් බැරි වගේ එකක්. කොටිම මේ කාලේ හින බය වුණා කියලා කියන මිනිස්සු. ඒ කියන්නේ මෙහෙම නැතුව අරකට සෙට් එක පේන්න ගත්තාම හරිද? ඒ කියන්නේ ඒක අරන් තියන තොසෙන් ජීවිතේ කවදාද එක්ස්රේ එකක් අරන් තියන අය. අරන් ගන්න වෙලා දෙන්නේ. උඹලා මොනවද බං කරේ? ඔච්චර අතපයවල කඩා ගන්න තරම්. දැන් අදාළ පොයින්ට් එක තමයි කැතෝඩ කිරණ ඉහළ අණුක භාරයක් සහිත ලෝහවල ගැටුණු විට කැතෝඩ කිරණ ඉහළ අණුක භාරයක් සහිත ලෝහවල ගැටුණු විට X කිරණ නිපදවනවා කියන එක. යාලට X-ray හදන්න පුළුවන් ටිකක් හොඳ අණුක ස්කන්ධයක් තියෙන තැනක හැප්පුණොත් ඉතින්. ඕක තමයි ඒකට අදාළ කතන්දරේ. ඔය ඕක විලියම් රොන්ජන් හොයාගත්තට පස්සේ මේ මනුස්සයා තමයි පළවෙනි X-ray එක ගන්නෙ. ලෝකේ පළවෙනි X-ray එක ගන්නෙ විලියම් රොන්ජන්. එයාගේ වයිෆ්ගේ අත තමයි වදින්නේ. ඒ කියන්නේ වයිෆ්ගේ අත කියන්නේ අර මුද්දයි අනම්මන ඔක්කොමත් එක්ක ඒක තියෙනවා ඉන්ටර්නෙට් එකේ නිකන් සර්ච් කරලා බලුවොත් ෆස්ට් X-ray කියලා පළවෙනි X-ray එක ලෝකේ තියෙනවා. ඒක එහෙම මාර ක්වොලිටියට වදින්නේ නැහැ. ඒකට ඒක දැක්කම ඒ කාලේ හින බය වුණා කියලා කියන මිනිස්සු. ඒ කියන්නේ මෙහෙම නැතුව අරකට සෙට් එක පේන්න ගත්තාම හරිද? ඒ කියන්නේ ඒක ටිකක් ඒක පාර දැක්කම බය හිතන දෙයක් නේ. එහෙම වැඩි දන්නේ නැතුව හරි. ඒතර එහෙම තියෙනවා. ඒක විලියම් රොන්ජන් තමයි මුලින්ම X-ray එකක් ගන්නේ ලෝකේ. එයාගේ වයිෆ්ගේ වම් අතද කොහෙද ඕම එකක් තමයි. ඒක වෙනම පොඩ්ඩක් අර X-ray එකේ පොඩ්ඩක් විශේෂයෙන් සඳහන් වෙන තැනක්. X-ray නැත්තම් එහෙම ඉතින් බෑනේ කරන්න මොකුත්. ඒ කියන්නේ ඒක මතනේ සෑහෙන්න ඔය ඇක්සිඩන්ට් රෝඩ් ගත්තාම සම්පූර්ණයෙන් X-ray මතනේ රඳා පවතින. ඒ කියන්නේ X-ray නැත්තම් මහ විනාශයක් නෙවෙන්නේ. ඔය අස්ථි අනම්මන සම්බන්ධව නෙවෙයි. සාමාන්‍යයෙන් තව ගොඩාක් තැන්වල දැන් අපේ ඔළුවේ තියෙන X-ray ගන්නේ ආතපය කැඩනම හරි දත් අනහිම්මෙන් ඉර වුණාම හරි ඔය වගේ අත්දැකීම්නේ ගොඩක් වෙලාවට X-ray සම්බන්ධව ඕගොල්ලන්ට තියෙන. එතනින් එහාට ගිහිල්ලා ගොඩාක් දේවල් يعني අභ්‍යන්තර අවයව සම්බන්ධ වුණත් X-ray වල සෑහෙන බලපෑමක් තියෙනවා. ඒ කියන්නේ ඒක ඕගොල්ලෝ ඉස්සරහට ගියාට පස්සේ ඒ කියන්නේ මෙඩිසින් එහෙම මේ සම්බන්ධ ෆීල්ඩ් එක වෙනම අධ්‍යයනය කරනවා නම් අතපය කඩන එකට විතරක් නෙමෙයි. ඒ කියන්නේ දැන් ඔය බඩේ වතුර පිරනවා වගේ ඒවා තියෙනවා. පෙනහැලි වලට වතුර පිරනවා වගේ රෝග ලක්ෂණ කියලා අපි කියන ඒවා තියෙන්නේ. වතුර පිරනවා නෙවෙයි. ඉතින් සාමාන්‍ය ව්‍යවහාරයේ එහෙමනේ සඳහන් වෙන්නේ ඕක. ඒතර ඒ වගේ දේවල් වල එහෙම ඇත්තටම පිරලා තියනවද කියන අර ෆ්ලුයිඩ් මාජින්ස් පවා. ඒ අර ද්‍රව මට්ටම් පවා එහෙම තියෙනවා නම් ඒවා පවා X-ray වලින් ගන්න පුළුවන්. හරි. එතකොට එහෙම ගොඩාක් තියෙනවා ඔකට අදාළ වෙන ඒවා. බබල් ඔබ්ස්ට්‍රක්ෂන්ස් කියලා කියනවා. කියන්නේ සමහරුන්ගේ බඩවැල් මොනවා හරි වෙලා ගැට ගැහෙනවා වගේ එකක් වෙනවා. කියන්නේ එතනින් එහාට හිර වෙනවා, બ્લોක් වෙනවා. ඒවා පවා මේ X-ray වලින් හොයතෑක එහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවද කියලා ඊට ගැලපෙන වෙනම සයින්ස් තියෙනවා. මේ දේවල් දන්න කෙනෙකුට බලලා හොයාගන්න පුළුවන්. වෙනම පොඩ්ඩක් අධ්‍යයනයෙන් හොයාගන්න පුළුවන්. මාර එකක් ඒක. ඒතර ඇහෙනම වටින දෙයක්. X-ray නැතුව නම් මෙඩිකල් ෆීල්ඩ් එක මොන තැනක තියද හිතා ගන්නවත් බැරි වගේ එකක්. කොටින්ම CT ස්කෑන් කරනවා. CT එකක් කියලා කියන්නේ. CT වලත් එක්තරා විදිහකට ඊට කිට්ටුවෙන් යන දෙයක් තමයි වෙන්නේ. ඒ කියන්නේ අපි අර දැන් X-ray එහෙමත් ටිකක් හානි කරයි කියනවනේ. X-ray හානි කරයි කියවට මේ X-ray වල මාර හානි කරයි එහෙම ගමන් නැහැ. සාමාන්‍යයෙන් X-ray ඔය එකම මිනිස්සයාට එක ළඟ වුණත් X-ray 10 15 වුණත් ගණන්න්න පුළුවන්. එහෙම මොකුත් වෙන්නේ නැහැ. මොකද කොටින්ම CT ස්කෑන් එකක තියෙන විකිරණ ප්‍රබලතාවය X-ray 100කට සමානයි. X-ray 100ක ප්‍රබලතාවය තියෙනවා CT ස්කෑන් කියලා තියෙන තව ටිකක් ලොකු එක. ඒ කියන්නේ ඒක සාමාන්‍යයෙන් මිනිස්සු මූණ දෙනවා අඩුයි. දැන් X-ray එකක් නම් මොගෙන් වගේ මොගෙ මන් නැතුව ඉතින් අතපය තාම කැඩලා මුකුත් නැති අය ඇතිනේ. හරි. ඒගොල්ලෝගේ X-ray අරන් නැතුව ඉතින් නමුත් සාමාන්‍යයෙන් බහුතරයකගේ X-ray අරගෙන ඇතිනේ ජීවිතේ. කොහොමද දන්නේ තත්ත්වනේ? X-ray අරන් තියෙන මිනිස්සුද නැති මිනිස්සුද දන්නේ නැහැ ලෝකෙ වැඩිනේ. X-ray අරන් තියෙන අය තොසෙන් ජීවිතේ කවදාද X-ray එකක් අරන් තියෙන අය අරන් ගන්න වෙලා දෙන්නේ. උඹලා මොනවද බං කරේ? ඔච්චර අතපයවල කඩා ගන්න තරම්. 90%ක්වත් ඇති මං හිතන්නේ. මං හිතුවට වැඩි ඒක රිසර්ච් එකක් කරන්න වටනවා ඒකට. එච්චර X-ray මොකටද බලන්න කියලා. හරි හොඳයි. කොහොමද මේ දැන් CT ස්කෑන් කරලා තියෙනවද? ඒත් ඉන්නවා ටිකක් හරි. ඒ අතර නෑ ඉතින් හරි. ඒක තමයි කියන්නේ සාමාන්‍යයෙන් X-ray 100ක රේඩියේෂන් එක්ස්පෝෂර් එකක් වෙනවා CT එකකින්. ඉතින් CTත් සාමාන්‍යයෙන් 2 3 ගන්නවා එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කියන්නේ එහෙම සැලකිය යුතු බලපෑමක් එහෙම වෙන්නේ නැහැ. අර ඒවට මිනිස්සු හරි බයයි ඒවට ඒවල ඉන්න අයට ඒවා හරිම සාමාන්‍යයි. ඒ මොකක්දයක් වෙන්නේ නැහැ. කොහොම හරි මේ CT පවා ඩෙවලොප් වෙන්නේ ඔය හොයාගන්න එක හරහා තමයි. ඒ ඉමේජින් ටෙක්නික්ස් කියලා කියන්නේ ඒව නැත්තම් එහෙම ඉතින් හරි අමාරුයි. මොකුත් කරගන්න වෙන්නේ නැහැ. මාර වටනවා එහෙම ඒවා හොයාගන්න එක රොන්ජන් හරි කවුරු හරි කමන්නේ. හරි. ඕක තමයි මේ මූලික හඳුනා මේ විස්තර තුන කැතෝඩ කිරණ වලින්